ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔගොල්ලෝ මාදරෙන් තවත් අලුත් වීඩියෝ එකකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලා එක්ක යන්නේ තවත් විශේෂ දෙයකට. ඒ තමයි ෆින්ලන්තයේ තියෙන බුක් ෆෙයා එකක් බලන්න තමයි මම අද යන්නේ. ඉතින් අපි ගිහින් බලමු ෆින්ලන්තයේ බුක් ෆෙයා එකක් ලංකාවේ බුක් ෆෙයා එකක් වගේමද කියලා. ඒ විතරක් නෙමෙයි පොත්වලට ආදරය කරන කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ බුක් ෆෙයා එක තියෙන්නේ තම්පරේ සිටි එකේ තම්පරේ තලෝ කියන ස්ථානයේ. ඉතින් අපේ ලංකාවෙත් BMI CH එක වගේ ප්ලේස් එකක් තමයි මේ තම්පරේ තලෝ එක කියන්නේ. ඉතින් මේක ඇතුළේ එක බුක් ෆෙයාස් තව එක එක්සිබිෂන්ස් මේ වගේ දේවල් ගොඩාක් දේවල් පවත්වන ස්ථානයක් තමයි තම්පරේ සිටි එකේ තියෙන තම්පරේ තලෝ එක. අනේ ඉතින් අපි තම්පරේ තලෝ එකේ බුක් ෆෙයා එක තියෙන ඒරියා එකට ආවා. ලොකු ඒරියා එක මේ බුක් ෆෙයා එක පැතිරලා තියෙනදී අපි බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් අද ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මෙතනට ඇතුල් වුණාම අලුත් පොත්වල සුවඳ මිනිස්සු මේ පොත් ගැන කතා කරන ඒවා මේ දේවල් ඇහෙද්දී දකිද්දී ඇත්තටම හිතෙන්නේ වෙනස්ම ලෝකයකට අපි ආවා කියලා. ඉතින් බලන්නකෝ මේ පොත්වල තියෙන ලස්සන කවර් පේජ් එක දැක්කාම අනිවාර්යෙන් පොතක් අරන් යන්නම හිතෙනවා. ඉතින් මේ ස්ථානයේදී අලුතෙන් පබ්ලිෂ් කරපු බුක්ස් මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ වගේ ඕතර්ස්ලා ෆින්ලන්තේ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ඕතර්ස්ලා පවා මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලෝගේ ඒ බුක් එක ගැන රිවිව්ස් කරනවා. ඒවා අපිට අහන්න පුළුවන්. ඒකෙත් එතකොට පොත ගැන තියෙන ප්‍රශ්න එක දේවල් අහන්න ඒ වගේ ඉවෙන්ට්ස් මෙතන ඕගනයිස් කරලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම එන දරුවන්ටත් එක ගේම්ස් ඉවෙන්ට්ස් මේ ස්ථානයේදී ඕගනයිස් වෙනවා. ඉතින් බලන්නක ඇත්තරම හරිම ලස්සනයි. දැක්කාම හිතෙන්නේ වෙනමම ලෝකෙක ඉන්නවා වගේ. හරිම කියුට්, හරිම ලස්සන පොත් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ෆින්ලන්තේ කල්චර් එකේ කොටසක් තමයි මේ පොත් කියවන එක. ඉතින් මුළු ලෝකෙම ගත්තොත් වැඩියෙන්ම පොත් කියවන රටවල් අතරින් 3 වන ස්ථානයට ඉන්නේ ෆින්ලන්තය. ඉතින් කුඩා දරුවගේ පවා වැඩිහිටිය දක්වා මෙහි පොත් කියවන්න ලොකු නැඹුරුතාවයක් තියෙනවා. විශේෂයෙන්ම වැඩිහිටි ජනතාවගෙන් 70ක් 80ක් පමණ මෙහි නිතරම පොත් කියවන බවට සංකලන වලින් වාර්තා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහි තියෙන මේ এডুকেෂන් පැටර්න් එක ඒ වගේම විශේෂයෙන්ම මෙහි ලයිබ්‍රරි ෆැසිලිටීස් ඇත්තටම මෙහි හැම ජනතාවකටම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න අපිට පවා රෙජිස්ටර් ෆී එකක් නැතුව මෙහි ලයිබ්‍රරි එක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒ රෙජිස්ටර් වුණාම අපිට ගොඩාක් වරප්‍රසාද මෙහි ලැබෙනවා. අපිට print outs ගන්න, ඒ වගේම computer access, පොත් කියවන්න, පොත් අරන් එන්න, ඒ විතරක් නෙමෙයි පොඩි දරුවන්ට ගේම්ස් ප්ලේ කරන්න, එයාලටත් ඒ ඉගෙන ගන්න අවශ්‍ය එක ඉවෙන්ට්ස් වලින් ඉගෙන ගන්න අවශ්‍ය දේවල් පවා මේ ලයිබ්‍රරිස් වල තියෙනවා. ඉතින් ඇත්තටම මෙයාලගේ කල්චර් එකේ කොටසක් තමයි මේ පොත් කියවන එක. ඉතින් ඒ නිසා වෙන්න ඇති මේගොල්ලෝ මෙහි ජනතාව විශේෂයෙන්ම අපි බස් එකකදී ට්‍රෑම් එකකදී පවා ගොඩක් වෙලාවට මේ ජනතාව පොතක් කියව තමයි එයාලගේ ට්‍රැවලින් එක කරන්නේ. ඉතින් ඇත්තටම ඒ සඳහා මේ රටේ තියෙන මේ නේචර් එක විතරක් නෙමෙයි අර සයිලන්ට් ක්ලාම් ගතිය තියෙන එන්වයරන්මන්ට් එකේ තියෙන ඒ විශේෂ ලක්ෂණ මේ පොත් කියවන්න හොඳ ස්ථානයක් බවට ෆින්ලන්තය පත් කරලා තියෙනවා කියලා මට හිතෙනවා.
ඉතින් බලන්නකෝ මේ බුක්ස් වල කවර් එකේ තියෙන ලස්සන. ඉතින් ඒව දැක්කත් පොත කියවන්න ඕනෙත් නෑ. මේ පොත ගැන ලස්සන හැඟීමක් ඇති වෙනවා කියලා මට හිතෙනවා මේ පොතේ කවර් එක දැක්කාමත්. ඉතින් මම කියවනේ මෙතන ෆින්ලන්ත භාෂාවෙන් ලියවෙච්ච පොත් විතරක් නෙමෙයි. ඉංග්‍රීසි බුක්ස් පවා මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙන වෙන භාෂාවල ලියවුණු පොත් පවා මෙතනදී තියෙන. ඉතින් බලන්නකෝ මේ තියෙන්නේ ඉංග්‍රීසි බුක්ස් තියෙන ඒරියා එක ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේ කවර් පේජ් එක දැක්කාම අරන් ගිහින් පොතක් කියවන්නම තමයි මට නම් හිතුනේ. ඉතින් මේ තියන්නේ එක එක ෆීල්ඩ්ස් වලට අදාළ බුක්ස් තියෙන ඒරියා එකක්. ඉතින් මෙතන තියෙන්නේ සාමාන්‍ය අවුරුදු 12ක වගේ ළමයිට කියවන්න හොඳ පොත් තියෙන තැනක්. ඉතින් මේ තියෙන්නේ බියුටි කල්චර් ඒරියා එකකට අදාළ බුක් එකක්. ඉතින් ඇත්තටම මෙහි এডুকেෂන් සිස්ටම් එක ගත්තත් හරිම ස්ට්‍රෙස්ලස් এডুকেෂන් සිස්ටම් එකක් තියෙන්නේ. එක්සෑම්ස් නැහැ. හැබැයි මෙහි චූටි දරුවගේ පවා පොත් කියවන්න මෙහි කියන්නේ සාමාන්‍යයෙන් පොත් කියවන්න පුළුවන් කාලයේදී ඉඳන් පොත් කියවීමට තමයි මෙහි අධ්‍යාපන සිස්ටම් එකෙන්ම මෙයාලව හුරු කරවන්නේ. ඉතින් ඒ නිසා මෙහි පොඩි දරුවන්ටත් සාමාන්‍යයෙන් රීඩින් ස්කිල් එක ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා රිසර්ච් වලින් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මෙතන බ්‍රෑන්ඩ් නිව් පොත් විතරක් නෙමෙයි. අපිට පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් බුක්ස් පවා මෙතෙන්දී මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි. තවත් තියෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ් විදිහට ගන්න පුළුවන් පොත්. ඒ කියන්නේ ටිකක් පරණ එඩිෂන්ස් වල බුක්ස් මෙතනදී නිකන් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම ෆින්ලන්තේ කල්චර් එකේ තවත් එක කොටසක් තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු ඒ කියන්නේ මිනිසුන් අතර බෙදා ගැනීම. විශේෂයෙන්ම ෆ්‍රී ඔෆ් චාර්ජ් තමන්ට අවශ්‍ය නැති දේවල් මිනිසුන් අතර බෙදා ගැනීමේ සිස්ටම් එකක් මේ ෆින්ලන්තේ තියෙනවා. ඉතින් ඇත්තටම තමන් අලුතෙන් ගත්ත දෙයක් හරි ලස්සනට පාවිච්චි කරලා ඒක තමන්ට අවශ්‍ය නැත්නම් තවත් කෙනෙක්ට ඒ දේ දීලා සතුටු වෙන විදිහේ ජනතාවක් තමයි මේ ෆින්ලන්තේ ජීවත් වෙන්නේ. ඉතින් ෆින්ලන්තේ කියන්නේ පොත් කියවන අයට, පොත්වලට ආදරය කරන අයට ජීවත් වෙන්න තියෙන හොඳම හොඳ රටක්. ඒ විතරක් නෙමෙයි මේ ස්ථානයේදී මේ වගේ ලස්සන චූටි දේවල් පවා මිලදී ගන්න බලන්න. මං කියවනේ හරි සිම්පල් දේවල් වලින් සතුටු වෙන ජනතාවක් තමයි මේ ෆින්ලන්තේ ඉන්නේ. ඉතින් මේ වගේ ලස්සන ආර්ට් අපිට මෙතනදී මිලදී ගන්නත් පුළුවන්. ඉතින් බලන්නකො මෙන්න මේ අමුත්තත් බුක් ෆෙයාර් එකට ආවිල්ලා ඔන්න. ඉතින් මම බුක් ෆෙයාර් එකෙන් එළියට යනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. මාව subscribe කරලා like කරලා මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. bye.